අයිබෝවන් යාළුවනේ වෙල්කම් ටු මැග්නයිට් ලයිෆ්. අද ෆස් සර්විස් එකට යනවා මං 1000 කිලෝමීටර් සර්විස් එකට ගිහින් බලමු මොනවද වෙන්නේ කියලා ඉස්සෙල්ලා. සර්විස් එකට එනකොට 1057 විතර දුවලා තිබ්බා. අනිත් එක ඇවරේජ් ෆියුල් කරලා තිබ්බේ 11.6 වගේ. CVT එකේ නම් ටර්බෝ එකේ එච්චර ෆියුල් වැඩ කරන්නේ නැහැ. ටයර් ප්‍රෙෂර් එක නම් ඔක්කොම ඕකේ. අනිත් සර්විස් එක තියෙන්නේ 9000 කිලෝමීටර්ස් කියලා ඩිස්ප්ලේ එකේ පෙන්නුවට 5000 එකේ තමයි නෙක්ස්ට් සර්විස් එක තියෙන්නේ. එකට එනකොට ඔයගලන්ටත් මතක් වෙනවද දන්නේ නැහැ. කී පාරක් AMW එකට ඇවිල්ලා සල්ලි ගෙවලා ඒගොල්ලන් ෆෝන් ආන්සර් කරන්නේ නැතුව ආයි මොනාරි බොරුවක් කියලා අපේ වේවනවා. ඒවා මතකද? ඔයගලන්ගේ සේල්ස් පර්සන් මතක් වෙනවද? මැනේජර්ව මතක් වෙනවද? අනිත් එක කොෆි මැෂින් එක, අනිත් එක වාහනේ ආවද කියලා ඇහුවේ ගමන් මාරුවෙන් මාරුවට කියන බොරු ඒවත් මතක් වෙනවා ඇති නේද? එන්ට්‍රන්ස් එකේ අපේ වෙහිකල් නම්බරේ දාලා ගේට් ස්ලිප් එකක් දෙනවා. වාහනේ මෙතන පාක් කරලා ඒක අරගෙන ඔෆිස් එකට ගිහිල්ලා වාහනේ බාර දෙන්න ඉස්සෙල්ලා ගේට් ස්ලිප් එකයි සර්විස් බුක් එකයි දීලා ස්ටැම්ප් කරා ගන්න ඕනේ ෆස්ට් සර්විස් එක කරා කියලා. ඊට පස්සේ එතනින් වාහනේ බාර ගන්නවා ඒගොල්ලන්. වාහනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා රවුමට. වෙන ඇතුලේ මොනවද තියෙන්නේ, ඩීන් මොනවද තියෙන්නේ කියලා. මොනවාරි ඩැමේජස් තියෙනවද කියලා ඒවත් චෙක් කරනවා බාර ගන්න ඉස්සෙල්ලා. මේක තමයි යුනියන් ප්ලේස් එකේ සර්විස් සෙන්ටර් එක. ඇතුලේ ඉන්ටීරියර් එක මෙහෙම තමයි තියෙන්නේ. වාහන ඔක්කොම බාරගන්නේ ජොබ් ඕඩර් දැම්මේ පිළිවෙලට. එතකන් වාහනේ පාක් කරලා තියෙනවා ඕඩර් එකේ. වාහනේ සර්විස් එක දැන් ඉවර වෙනකන් එක්කෝ උඩ ගිහිල්ලා අපිට ඉන්න පුළුවන් කස්ටමර් වේටිං ඒරියා එකේ. නැත්තම් එළියට ගිහිල්ලා ඉන්න පුළුවන් ඒගොල්ලන්
ජොබ් එක ඉවරන ගමන් කෝල් එකක් දෙනවා. කස්ටමර් වේටිං ඒරියා එකේ වීඩියෝ එකක් අරගන්න බැරි වුණා. ඒ කිව්වොත් අද කස්ටමර්ස්ලා වැඩි සර්විස් එකට ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ. සර්විස් බේ එකේ වීඩියෝ කරන්න එක තහනම් කියලා උඩ ඉඳන් තමයි මට වීඩියෝ එක කරන්න හම්බුනේ. දැන් බලමු සර්විස් එකේ මොනවද කරන්න කියලා. ටයර් එකේ නට් ටයිට් කරන්න එකයි, වාහනේ අතගාලා බලන්න එකයි. ඒව තමයි වැඩිපුරම ෆස්ට් සර්විස් එකේ වෙන්නේ. ෆිල්ටර් එක ගලවලා එක බලලා ඒක පිඹලා එමයි ෆිට් කරන්න පැය 4ක් යනවා. වොරන්ටි එක වොයිඩ් වෙන්නේ නැත්නම් ඒක අපිට ගෙදරම කරා ගන්න තිබ්බා නේද? එන්ජින් එකට ටෝච් එක ගහලා බලනවා වෙන මොන හරි ෆෝල්ට්ස් තියෙනවද කියලා. එන්ජින් ඔයිල් චෙකප් එකක් කරනවා ලෙවල් එක හරිද කියලා බලනවා. පරණ පුරුද්දට ඉස්සරහා සේල්ස් කරපු අයවත් ගිහිල්ලා ඒගොල්ලන්වත් බලලා කතා කරලා ආවා ඉතින්. සයිඩ් මිරර්ස් චෙක් කරනවා, හසාඩ් ලයිට් එක චෙක් කරනවා, අනිත් එක හෙඩ් ලයිට් ඒවා වැඩ කරනවද කියලා චෙක් කරනවා. ඉස්සරහේ පිටිපස්සේ වයිපර්ස් චෙක් කරනවා. ඉන්ස්පෙක්ෂන් එක එච්චරයි. ඊට පස්සේ බොඩි වොෂ් එකයි ඉන්ටීරියර් ක්ලීන් අප් එකයි විතරයි තියෙන්නේ.